ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා. මම අද ගෙනල්ලා තියෙන්නේ හතු වලින් හදන කෑමක්. මේකට කියන්නේ hot butter mushroom කියලා. මේක අපිට හොඳ රසට හදා ගන්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා. channel එක subscribe කරලා එකතු වෙන්න. එකතුලා ඉන්න යාළුවෝ හැම දිනාටම ගොඩක් ස්තුතියි. අපි යමු වීඩියෝ එකට. මම මෙතන හතු ටික හොඳට පිරිසිදු කරලා හොදලා කරලා අවසාන ගුණ වතුරෙනොත් හොදලා අරගෙන තියෙන්නේ. මම දැන් හතු ටික මේ විදිහට පොඩියට කෑලි කඩලා ගන්නවා. ඊට පස්සේ මම මෙතනට ලුණු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලයි, ගම්බිස් කුඩු තේ හැඳි කාලයි, 3-5 කුඩු තේ හැඳි කාලයි, මීස් කුඩු තේ හැඳි කාලයි දාලා මම මේක හොඳට කලවම් කරනවා. මම මෙතන 7 ග්‍රෑම් 200ක් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම corn flour මේස් සෑන්ඩි දෙකක් එකතු කරනවා. පාම් පිරිත් මේසෙන් 3ක් එකතු කරනවා. ඔයගොල්ලන්ට තනිකර corn flour පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඊට පස්සේ ලුණු තේ හැඳි කාලකුත් දාලා මම මේක හොඳට කලවම් කරනවා. ඔයගොල්ලෝ corn flour වෙනුවට හාල් පිටි පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ හදාගත්ත පිටි ටික ඔක්කොම හතු එකට එකතු කරලා හතු එකට හොඳට කලවම් කරනවා. මේක පොඩ්ඩක් කැළෙන ගතියට වගේ තියෙනවා. ඊට පස්සේ දැන් මම මේ පිටිතවරපු හතු ටික පොඩ්ඩක් බැද ගන්න ලෑස්ති කරනවා. භාජනයක් ලිපේ තියලා මම ඒකට තෙල් එකතු කරනවා. ඕගොල්ලොන්ගේ තෙල් තියෙන ප්‍රමාණයට තෙල් පොඩ්ඩක් දාලා මේක පොඩ හරි අපිට බැද ගන්න පුළුවන්. තෙල් ටික හොඳට රත් වෙනකොට එක ගුලියට ඔක්කොම එකපාර දාන්න මේ වගේ එක දාන්න. එකක් දාලා ටිකක් තප්පරයක් දෙකක් යනකොට මේක උඩට එනවා මේ විදිහට. මේක හොඳට ක්‍රිස්පි ගතියට එනකම් මේක පොඩ්ඩක් බැද ගන්න. සාමාන්‍ය විනාඩියක් වගේ යනකොට මේක බැදෙනවා ටක් ගාලා. ගින්දර මධ්‍යම ප්‍රමාණයට වගේ ඇවිල්ලා තියාගන්න. මේ වගේ පාට වැටෙන්න බැදුනට පස්සේ ගන්න පුළුවන්. කොන්ට එක හැන්දර තේරෙනවා මේක හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. මේ විදිහට ඔක්කොම එකපාර දාන්න නැතුව මෙහෙම ටික ටික දාලා බෙද ගන්න. මම දැන් මේ ඔක්කොම බෙදගත්තට පස්සේ මම දැන් මෙතනට භාජනයක් ලිපේ තියලා දැන් මේක හදන්න ලෑස්ති කර ගන්නවා. මෙතනට මම බටර් මේසෙන් 3ක් එකතු කරනවා. ඔයගොල්ලන්ට බටර් වෙනුවට තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වුණාට මේක බටර් ආව නම් තමයි ගොඩක් රස තියෙන්නේ. ඊට පස්සේ මම බටර් ටික දිය වුණාට පස්සේ මම මෙතන තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරනවා. මෙතන මම අඟලක විතර ඉඟුරු කෑල්ලකුයි සුදු ලුණු බික් 3කුයි විතර තමයි දාලා මෙතන පේස්ට් එක හදලා අරන් තියෙන්නේ. ඊට පස්සේ මම කපාගත්ත ලුණු ටිකකුත් එකතු කරනවා. ලුණු ගෙඩි කාලක් විතර තමයි මෙතන එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ මීස් කුඩු තේ හැඳි 3 කාලක් එකතු කරනවා. ගම්බිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරනවා. ඒ වගේම කපාගත්ත අවමිස් කරල් 3කුත් එකතු කරනවාම එකතු කරලා මේකත් හොඳට තව ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම සෝයා සෝස් මේසෙන්දි 1යි තක්කලි සෝස් මේසෙන්දි 2කුත් එකතු කරනවා. එකතු කරලා මේකත් හොඳට තප්පර 30ක් විතර මම ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම තව ලුණු තේ හැඳි කාලකුත් එකතු කරලා බෙදගත්ත හතු ටික එකතු කරනවා මේකට. හතු ටික එකතු කරලා ඊළඟට කෑලි මිස් කුඩු තේ හැඳක් එකතු කරනවා. එකතු කරලා ඉවරලා මේක හොඳට ටෙම්පරාදුවට එකතු වෙන විදිහට මේක හොඳට ටික වෙලාවක් අපි කලවම් කරන්න ඕනේ. මේකට මම අවසානට කපාගත්ත ලුණු කොළ ටිකකුත් එකතු කරනවා.
ලුණු කොළ ටික එකතු කරලා මේක තව විනාඩියක් දෙකක් විතර මම ලිපේ තියාගෙන කලවම් කරනවා මේක. මගේ දැන් hot butter mushroom එකේ වැඩ ඉවර වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේක ඇත්තටම ඕන උත්සවයකට කෑම මේසයකට පිළිගන්වන්න පුළුවන්. හරිම රසට තියෙනවා. ඔයගොල්ලොත් හදලා බලන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.